Mitsubishi EK Wagon කියලා කියන්නේ ජපානයේ ශ්‍රී ලංකාවෙත් ගොඩක් දෙන අතරේ අවධානය දිනාගත් වාහනයක් වෙනවා. ඉතින් අද අපි මේ රිවිව් එකෙන් EK Wagon එකේ මොඩල්ස් මොනවද, වෙනස් වෙන ඔප්ෂන්ස් මොනවද වගේ හැම දෙයක් ගැනම සවිස්තරාත්මකව කතා කරමු. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි ඔයාලට දැන් ඔටෝසෝන් LK හරහා ඔබට ඕනම ජපන් වාහනයක් ඔබේ නමටම පෞද්ගලිකව ආනයනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු තිරයේ දිස් වෙන අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක අවසානයේ තෙක් රැඳිලා ඉන්න වගේම අලුත් අප්ඩේට්ස් දැනගන්න ඔටෝසෝන් LK channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. EK Wagon කියලා කියන්නේ ජපන් කේයිකා ගණයට අයත් 5 door hatchback කාර් එකක්. EK Wagon එකේ M, G කියලා grades දෙකක් manufacture කරනවා. M කියලා කියන්නේ basic model එක වගේම G කියලා කියන්නේ highest grade එක. ඒ වගේම තමයි EK Wagon කියලා කියන්නේ නගරය මූලික කරගෙන නිෂ්පාදනය කරන කාර් එකක්. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණාවක් වෙන්නේ Nissan හා Mitsubishi කියන ජපන් සමාගම් දෙකම එකතු වෙලා ඩෙවලොප් කරන මෝටර් රථයක් විදිහට තමයි EK Wagon Nissan DS කියලා කියන්නේ. මුලින්ම අපි EK Wagon M grade එකට ලැබෙන options මොනවද කියලා බලමු. EK Wagon එකට fancy cute facelift එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ටිකක් බෝල්ඩ් ඩිසයින් එකක් තමයි EK Wagon එකට ඉන්ස්පයර් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඉස්සරහා ක්‍රෝම් ග්‍රිල් එකක් ලැබෙනවා. ඒක නිසා වාහනේට ටිකක් ප්‍රීමියම් අපියරන්ස් එකක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම MG green grades දෙකටම හැලජන් හෙඩ් ලැම්ප්ස් තමයි ලැබෙන්නේ. ඒ වගේම UV cut glass ලැබෙනවා. ඒ වගේම පිටිපස්සේ L shape design එකක් තියෙන tail lamps දෙකක් ලැබෙනවා. ඒත් එක්කම මේ models දෙකටම rear wiper වගේම bumper එකේ reverse කරද්දී බාධකයක් වගේ දෙයක් තියෙනවා නම් අඳුනා ගන්න reversing sensors ලැබෙනවා. Windshield mirror, keyless entry වගේ options M grade එකට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි 13 inch standard wheels හතරක් තමයි M grade එකට ලැබෙන්නේ. G grade එකට keyless entry ලැබෙනවා. ඉන්ටීරියර් එක ගැන කියනවා නම් M හා G grade කියන දෙකටම ඉන්ටීරියර් ඩිසයින් එක බොහෝ දුරට සමානයි. මීටර් කන්සෝල් එක වගේම seats, multi-function steering wheel කියන options M හා G grade දෙකේම බලා ගන්න පුළුවන්. seats ගැන කියනවා නම් seats comfortable fabric seats තමයි ලැබෙන්නේ. driver seat එකට height adjustment එක ලැබෙනවා. පිටිපස්සේ passengers ලටත් adjustable headrest දෙකක් ලැබෙනවා. ෆ්ලෝ හම්ප් එකක් නැති නිසා තුන් දෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉස්සරහා පස්ස දොරවල් වල විශාල ඩෝබින් බොටල් හෝල්ඩර්ස් ලැබෙනවා. ඉන්ටීරියර් එක මුළු මුනින්ම ප්ලාස්ටික් වලින් නිපදවලා තියෙනවා. ක්වොලිටි එක, ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක බොහෝ දුරට හොඳයි. G grade එකට two tone interior parts වගේ දේවල් ඇතුළත් කරලා ටිකක් ප්‍රීමියම් ෆීල් එකක් ලබා දීලා තියෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ M grade එකට manual air conditioning system එකක් තමයි ලැබෙන්නේ. G grade එකට full touch AC system එකක් ලැබෙනවා. ඒ වගේම තමයි G grade එකට push start option එකක් ලැබෙනවා. safety එක ගැන කියනවා නම් JNCAP එකේ නිශ්චිත අගයක් සඳහන් කරලා නැතත් Japanese K car එකක් විදිහට 5 star safety rating එකක් තියෙනවා. මේ models දෙකටම driver passenger airbags ලැබෙනවා. ඒ වගේම තමයි driver assist options විදිහට lane departure warning, forward collision mitigation, automatic high beam headlights වගේ options ලැබෙනවා. performance ගැන කියනවා නම් මේ models දෙකටම CVT transmission එකක් එක්ක 660cc 3 cylinder petrol engine එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ඉන්ධන ඉතිරිය සඳහා idle stop එකක් ලැබෙනවා. ඉතින් ඔයාලට හරියට දැනගෙන ඔටෝසෝන් LK හරහා ඉතාමත් සාධාරණ මුදලකට අලුත් EK Wagon එකක් ආනයනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මිල ගණන් වගේම අපිව සම්බන්ධ කරගන්න අවශ්‍ය හොට්ලයින් නම්බර් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා.
අවසාන වශයෙන් ආරාධනා කරනවා තාමත් ඔටෝසෝන් LK channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් තවත් අලුත් review එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.